හලෝ මම මේක ඔයගලන්ට පෙන්නන්නේ නැහැ දෙවෙනි channel එක. ඉස්සෙල්ලාම මම බෙල්ජියම් ඔයගලන්ට පෙන්නුවා. දැන් මම නෙදර්ලාන්ත වල ඉඳලා මම පදිංචිලා ඉන්නේ නෙදර්ලාන්ත වල ඉඳන් නෙදර්ලාන්ත කියන පළාතට ගිහිල්ලා එහෙ ඉඳන් බස් එකේ අපි යන්නේ ඔස්ට්‍රයික් ජර්මන් හරහා. අපි දැන් බස් එකට යන්නේ. මේ ඔක්කොමටම සුබ උදෑසනක්. මේ නෙදර්ලාන්ත වල සීලාන්ත කියන ප්ලාට් එකේ ඉඳන් මේ පැත්තේ ඉඳන් ගන්නේ මේ ටවුන් එකේ. මේකේ තමයි ඔක්කොම රටවල් වලට බස් වලින් මිනිස්සු අරගෙන යන්නේ සතියකට. පේනව නේද කොච්චර කියලා. අපි අද මෙතන ඉඳන් යනවා ඔස්ට්‍රයික් වලට ජර්මන් හරහා. මේ යන ඔක්කොම සෙනග තමයි මෙතන ඉන්නේ. පේනව නේද මේ බුස් හරි හොඳයි. අපි ගිය අවුරුද්දේ මේ දවුස්ලන් හරහා ඔක් අපි ගියා ඉතාලියේ. ඕගොල්ලන්ට දැන් ඉතින් මෙතන ඉඳලා මම පෙන්නන්නම් මගේ channel එකට යන හැම තැනම ඔස්ට්‍රයික් වල. ඔයාලා බලන්න මේ අපේ බස් එකේ යන ගමන්. දැන් අපි මේ බස් එක යනකොට බලන්න හරිය ලස්සනයි. දෙපැත්ත උලන් තියෙනවා, හරියම ඉරු එළිය තියෙනවා, කඳු හරිය ලස්සනයි. මේ වගේ බලනකොට පුදුම සන්තෝෂයක් ඇති වෙනවා. මම ඒකයි මේක ගත්තේ. අපේ බලන අයටත් බලන්න පුළුවන්. ඔස්ට්‍රයික් වල තමයි මේ යුරෝප වලින් ලොකුම අයිස් කන්ද තියෙන්නේ. මම ඒකත් ඔයගලන්ට ඉස්සරහට පෙන්නන්නම්. බලන්න ලස්සන කඳු තියෙනවා. ඒතර මේ බලන්න මේ ගෙවල් හදලා තියෙන පැටර්න් එහෙම හරි ලස්සනයි. ඔක්කොම කඳු අතර තමයි මේවා තියෙන්නේ. ගොඩක් යටට වෙන්න තියෙන. ඔන්න බාන දැන් මේ එන දේවල් හරි ලස්සනයි. පේනවනේ කඳු උඩ තමයි ගෙවල් ගහලා තියෙන. ගොඩක් කඳු තමයි තියෙන්නේ. මේ දවස් අතර නම් වැස්ස අඩුයි. ලස්සන මේ ගෙවල් දොරවල් හදලා තියෙනවා. ගොඩක් ලීවර්. පේනවනේ මේ කඳු මේ යන ගමන් පේනවනේ ගොඩක් කඳු තියෙනවා. දැන් අපි හෝටල් එකට ලං වෙලා දැන් අපි හෝටල් එකේ නතර වෙන්න යන්නේ. අපි දැන් මේ හෝටල් එකේ ඉන්නේ. හෝටල් එක හරිය ලස්සනයි. වටේ ඔක්කොම කඳු තියෙන්නේ. සර්විස් හොඳයි, කෑම බීම හොඳයි, රූම් හොඳයි. දැන් අපි බලන්නේ ඊළඟ දවසේ කරන දේ. හලෝ මේ ඉන්න හෝටල් එක වටේ තමයි මේ බලන්න මේ ඒ දොර අපි ඉන්නේ ඒ පළාත් එකේ හෝටල් එක කිට්ටුව තමයි මේ වතුර මේවා ඔක්කොම ගලන් එන්නේ. දැන් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් පල්ලියකුත් තියෙන. මේ පල්ලිය අපි පල්ලියට යන්නේ ඕගොල්ලන්ට පෙන්නන්න. දැන් අපි කේබල් කාර් එක බලන්න යන්නේ. දැන් කේබල් බාන් එකෙත් ගියා. හුඟක් උඩ හරිය ලස්සනයි. උඩ ඉඳන් බිම් බලනකොට ගොඩක් බයයි වගේ. ඒනට මාර ලස්සනයි. ඔයගලන්ට පේනවනේ බිල එක්කෙනෙකුට 20 ගාන ඊරෝ ගෙවන්න ඕනේ. හරිම ලස්සනයි. උඩ ඉඳන් බලනකොට ගොඩක් සෙනග ඉන්නවා. ඉරිදහින්දයි මේ ටිකක්. ඒ වුණාට මේ උඩට ගියහම ගොඩාක් කට්ටිය ඉන්නවා. හරිය ලස්සනයි. මම මේ වීඩියෝ එක එවනවා දැන්. අනිත් එක තව ගොඩාක් තියෙනවා. තව වීඩියෝ එකක් මේ එකම ඊළඟ channel එකට දානවා. bye.